Welcome to Island Blush channel. Hi, good morning. මං අද උදේට කොළ කැඳ එකක් තමයි මේ හදන්න යන්නේ. හාත වාරයේ කොළ කැඳ එකක්. ඉතින් කොළ ටික ඔක්කොම සුද්ධ කරලා බ්ලෙන්ඩර් කප් එකට දාලා දැන් පොල් ටිකත් මේකටම දාලා වතුර දාලා බ්ලෙන්ඩ් කරලා තමයි මම නම් හදන්නේ. ඒක මට ලේසි. පෙරලා ඊට පස්සේ කැඳ එක හදන භාජනයට දාලා ලිපේ තියලා හරි ගස්ස ගන්නයි තියෙන්නේ. මම මේ බත් නම් එකතු කරන්නේ නැහැ. මොකද මමවත් අපේ ගෙදර අයවත් කැමති නැහැ බත් තියනවට. ඒක නිසා කැඳ එක විතරයි බොන්නේ. ඒක නිසා බත් නම් දාන්නේ නැහැ. මේ ග්ලව් එකක් මම පාවිච්චි කරන්නේ මගේ ඇඟිල්ල කැපිලා තියෙන්නේ. ඒක නිසායි ග්ලව් එකක් පාවිච්චි කරන්නේ. නැත්තම් ග්ලව් එකක් අවශ්‍ය නැහැ. ප්ලාස්ටර් කරලා තියෙන නිසා ග්ලව් එකක් දැම්මේ. ඔන්න දැන් භාජනයට කැඳ ටික දාලා ලිපේ තියලා ලුණු චුට්ටකුත් දැම්මා. ඔන්න බලන්නකෝ දැන් කැඳ එක හැදලා ඉවරයි. මේක ෆාස්ට් ෆෝවර්ඩ් දාලා තියෙන්නේ. ඒක නිසා ඉතින් ඉක්මනට බලා ගන්න පුළුවන්. වැඩි වැඩ නැහැ. ටක් ගාලා කැඳ එක රෙඩි. ඉස්සු කරේ එකක් තමයි මේ හදන්නේ මගේ ක්‍රමයට. බලන්නකෝ හොඳයිද කියලා. ඔක්කොම 3-5 ටික. මේ රෙස් 3-5 කහ මේ දාලා දාන්නේ මං කොත්තමල්ලි සහ සූදුරු හොඳට කුඩු කරලා ඊළඟට කර්ඩ් දානවා. ඔයගොල්ලෝ කහ ඒ ටිකත් ඔක්කොම දාලා ලුණුත් දාලා හොඳට මේ වගේ මික්ස් කරලා මැරිනේට් වෙන්න පැය භාගයක් විතර තියලා තියන්න. ඊළඟට ඉස්සු හදන භාජනයට තෙල් ටිකක් දාලා ලුණු සුදු ලුණු රම්පේ කරපිංචා එතකොට තක්කාලි මේ දේවල් වලට අමතරව මම මේ පෙන්නන්නේ මිංචි කොළ ඒ ටිකකුත් පාවිච්චි කරනවා. ඉස්සෙල්ලාම ලුණු සුදු ලුණු ටික දාලා හොඳට ලිපේ මැලවෙන්න තියලා ඊළඟට ඒකට අර රම්පේ කරපිංචා ටිකක් දාලා ලුණු වලට චුට්ටක් ලුණු ටිකකුත් දැම්මා මං. ඊට පස්සේ මේ ටික හොඳට මැල වුණාට පස්සේ ඉස්සු ටික දාලා ඒකට හොඳ උක්කු පොල් කිර ටිකක් දාලා තැම්බෙන්න තියනවා. මේක හරි රසයි. ඔයගොල්ලොත් කැමති නම් try කරලා බලන්න. මේ හරිම රසට තියෙනවා. මං පොල් කිරි චුට්ටක් වැඩියෙන් දානවා. හේතුව මේක ඉන්දියාප්ප කන්න හොදි ටිකක් ඕන නිසා. ඉතින් මේක රසටම තිබුණා. ඩිනර් එකටයි හැදුවේ. ඉතින් ඔයගොල්ලොත් කැමති නම් try කරලා බලලා මටත් අදහස කියන්න. ඔන්න මුරුංගා කොළ ටිකකුත් දැම්මා. දැන් කන්න තමයි තියෙන්නේ. ඔන්න අද දවසේ මට තියෙන අන්තිම සහ මං ආසම වැඩි. මගේ අලුත් මැෂින් එකට කව එකක් මහන්නයි යන්නේ. ඉතින් මහන්න පුරුදු වෙන්න ගෙදර වැඩ පහසු කරගන්න මං ඉතින් පොඩි මැෂින් එකක් ගත්තා. ඉතින් එයා පරිසම් කරගන්න ඕන නිසා ඉස්සෙල්ලම එයාට කව එකක් මහන්න හිතුවා. මේ කැන්වස් මැටීරියල් එකකින් තමයි මම මේක මහන්නේ. ඉතින් බලන්නකෝ ඔයාලත් මගේ වැඩ හොඳයිද කියලා. ඉතින් ඔන්න ඒක දාලා මේක ලස්සන කරලා අද දවසට ගිහින් එන්නයි යන්නේ. හොඳයි නම් ලයික් කරන් යන්න.